ආයිබෝන් කට්ටිය මේක ඔඩියන්ස් එකෙන් අහපු තවත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ භාෂාවක් ඉගෙන ගන්න එකේ වටිනාකමක් තියනවද වාසියක් තියනවද කියන එක. විශේෂයෙන්ම ජර්මන් හරි ෆ්‍රෙන්ච් භාෂාව ටික ඉගෙන ගන්න එකේ වාසියක් තියනවද? කලින් වීඩියෝ එකේදී මම කතා කරා මේ එක්ස්ට්‍රා ක්වොලිෆිකේෂන්ස්, ඒ කියන්නේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන ගමන් අර එක්ස්ට්‍රා ක්වොලිෆිකේෂන්ස් කරන එක තේරුමක් නැහැ කියලා. ඔයාලට මොකක් හරි ගෝල් එකක් නැත්තම්. මොකද ගොඩක් ළමයි ඔය එක්ස්ට්‍රා ක්වොලිෆිකේෂන්ස් පස්සේ යන්නේ අනිත් අය ඒගොල්ලන්ගේ එහා පැත්තේ ඉන්න එක්කෙනා කරන හින්දා මිසක අර කිසිම මේ විෂන් එකක් හෝ අරමුණක් ඇතුව නෙවෙයි. ඉතින් අර කරන්නන් වාලේ කරනවා. ඉතින් මට හිතෙනවා ඒක වාගේ සල්ලි වලින් සහ වෙලාව අතින් ලොකු නාස්තියක් කියලා. මොකද ඔයා ඒ රිසෝසස් ටික හරියට ඉන්වෙස්ට් කරන්න දැනගෙන ඉන්න ඕනේ. ඔයාට ඉස්සරහට ලොකු රිටර්න් එකක් ගන්න නම්. right? ඉතින් ඔයාට එහෙම විෂන් එකක් නැත්නම් කරන එක තේරුමක් නැහැ. so මම නිතරම කියන්නේ මොකක් හරි එක්ස්ට්‍රා ක්වොලිෆිකේෂන් එකක් කරනවා නම් ඔයාගේ ෆියුචර් ගෝල් එකට නැත්නම් විෂන් එකට කොම්ප්ලිමන්ට් වෙන විදිහේ දෙයක් කරන්න කියලා. for example හිතන්න බලන්න වෛද්‍යවරයෙක් ඉන්නවා. එයා ලංකාවේ සේවය කරන්න කැමති. හැබැයි එයාට එයාගේ කස්ටමර් බේස් එක නැත්නම් පේෂන්ට් බේස් එක එක්ස්පෑන්ඩ් කරන්න ඕන. එයා දෙමළ භාෂාව ඉගෙන ගන්න එක එයාට වටිනවා. මොකද එයාට ඒ පළාත් වලට ගිහලා ඒ හොස්පිටල්ස් වලට සර්විස් කරලා එයාගේ රෙවෙනියු එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේක එක්තරා උදාහරණයක්. දැන් භාෂාවක් ඉගෙන ගන්න එකේ සෑහෙන ලොකු ඉකොනොමික් බෙනිෆිට් එකක් තියෙනවා. I mean සල්ලි වලටම හින්දාම භාෂාව ඉගෙන ගන්න එපා. But I'm just saying there is a big financial gain from it. දැන් අපි බැලුවොත් දැන් සිංහල භාෂාව කතා කරන මේ පිරිස ගත්තොත් මිලියන 16ක්. හිතන්න බලන්න මේ මිලියන 16න් ඔයාලට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් තියෙනවා 0.01%. කියන්නේ 0.01ක්. එකකට 100%.01කට තමයි ඒක ඔයා ටාගට් කරන්නේ. එතකොට ඒක බැලුවොත් ගණන් හදලා බැලුවොත් 0.01% කියන්නේ මිනිස්සු 1600ක්. right? ඒක ලොකු ගාණක්. මම කියන්නේ එක සැරේම මට ඒ ප්‍රොඩක්ට් එක එතනට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම කියන්නේ මේක තමයි වගේ මේ කස්ටමර් බේස් එක. මේගොල්ලන්ගෙන් ඔයා මොකක් හරි රුපියල් 1000 ගානේ charge කරත් ඔයාට මේ ලොකු ගාණක් හොයන්න පුළුවන්. දැන් හිතන්න බලන්න ඔයා දෙමළ භාෂාවක් දන්නවනම් දෙමළ භාෂාව කතා කරන පිරිස බැලුවොත් ඒක මිලියන 75ක්. කියන්නේ ලංකාව සහ ඉන්දියාව සහ අනිත් රටවල් වල එකතු කරලා බැලුවොත් right මිලියන 75ක්. ඒ කියන්නේ 0.01% බැලුවම ඒක 7500ක්. සිංහලයි දෙමළයි ඉගෙන ගත්ත කියන්නේ ළමයි ඔයාට මේක තවත් වැඩි කරගන්න පුළුවන්. of course මේ කස්ටමර්ස්ලා ඔයාව කාට හරි රෙකමන්ඩ් කරොත් තව 5 දෙනෙක්ට රෙකමන්ඩ් කරොත් මේ ගාන තව 5 ගුණයකින් වැඩි වෙනවා. ඉතින් මම කියන්නේ just economics. හින්දි භාෂාව ඉගෙන ගත්තොත් මිලියන 610ක් ඉන්නවා. හින්දි භාෂාව දන්නවා කියන්නේ උර්දු භාෂාවක් දන්නවා. මොකද මේ භාෂා දෙක ගොඩක් සමානව යනවා. එතකොට මේ මිලියන 610ට තව මිලියන 100ක් එකතු ගන්න. එතකොට මිලියන 710ක්. චයිනීස් දන්නවා නම් මැන්ඩරින් කතා කරන්න පුළුවන් නම් ඔයාට 1.3 බිලියන් මිනිස්සු ඉන්නවා. වගේ සර්විස් එක expand කරන්න පුළුවන්. So this is the economic side of economic benefit of learning another language. Not like I said, කාටත් මේ වගේ මේ business කරන්න aspirations නැතුව ඇති, but I'm just saying ඔයාට මොන හරි skill එකක් තියෙනවා නම් සහ මේ product එකක් තියෙනවා නම් දෙන්න පුළුවන්. ඔයාගේ භාෂාව ඉගෙන ගන්න එක සෑහෙන වටිනවා ඔයාගේ customer base එක expand කරන්න. Okay. The next point is what about in education, right? මොකද මූලික ප්‍රශ්නේ තමයි මේ ජර්මන් හෝ ෆ්‍රෙන්ච් ඉගෙන ගන්න මේ high studies වලට නැත්නම් PhD එකකට ඒ වගේ තැනකට යන්න. right? මෙතනදී මේකයි දැන් ගොඩක් විට මම ඉන්ටර්විව් කරපු කට්ටිය විශේෂයෙන් ජර්මනි වල සහ ෆ්‍රාන්ස් වල ඒගොල්ලන් මේ ඉංග්‍රීසි වලින් තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරන්නේ. මේ කියන්නේ ජර්මන් ඉගෙන ගන්නම අවශ්‍ය නැහැ ඒ යුනිවර්සිටි එක PhD එකක් කරන්න. හැබැයි මේකයි කතාව. ඔයාට ගන්න පුළුවන් ස්කෝලර්ෂිප්ස් ප්‍රමාණය වැඩි වෙනවා ඔයා ජර්මන් භාෂාව දන්නවනම්. මොකද ඉංග්‍රීසි කතා කරන අයට දෙන ස්කෝලර්ෂිප් ප්‍රමාණය සීමිතයි. නමුත් ජර්මන් දන්නවනම් ඊට වඩා වැඩි වෙනවා.
ඒ වගේම ඔයාට ගොඩක් කනෙක්ෂන්ස් හදනවා. මොකද ඒ රටේ මව් භාෂාවෙන් මිනිසුන් එක්ක කතා කරන්න ගියාම තවත් දොරවල් ඇරෙනවා. more opportunities එනවා. ඉතින් මේ වගේ දේවල් ෆැක්ටර් කරලා බැලුවම තව භාෂාවක් ඉගෙන ගන්න එක සෑහෙන වටිනවා. Like I said, as long as you have a vision of going there, right? දැන් මමගේ තාත්තගේ කතාව කියන්න උදාහරණයක් හැටියට මොකද එතනින් ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. දැන් මගේ තාත්තා මේ පෙරදෙණි විශ්වවිද්‍යාලයෙන් පස්සේ ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා ස්විට්සර්ලන්තේ ඉගෙන ගන්න. එතන වුණත් අර ජර්මන් සයිඩ් එකේ තමයි එයා හිටියේ. ඒ වගේම PhD එක කරන්නේත් ජර්මනියේ. ඉතින් මගේ තාත්තා fluent in German. ඒ කියන්නේ එයා කතා කරන 4 වෙනි භාෂාව. මොකද මේ දෙමළ, සිංහල, ඉංග්‍රීසි සහ ජර්මනුත් පුළුවන්. ඒ කියන්නේ written, spoken and hearing මේ මරුවට පුළුවන්. මොකද එයාගේ thesis එකත් ලියන්නේ ජර්මන් භාෂාවෙන්. ඉතින් මේ හින්දා තාත්තට පුළුවන් වුණා එයාගේ connections ගොඩක් expand කරන්න විශේෂයෙන් research collaborations වලට. ඒ වගේම එයා ලංකාවට ආවට පස්සේ එයාගේ ලංකාවේ එයා මෙන්ටර් කරපු ළමයි වුණත් ඒ ජර්මන් මේ තැන් වලට යවුවා. ඒ වගේම conferences ගැන එයාට දැනගන්න හම්බ වෙනවා training programs and මේ ඔක්කොම මේ ජර්මන් ගවර්න්මන්ට් එකෙන් ගෙවලා කරන දේවල් right. ඉතින් ඒවා මේ scholarships හැටියට තමයි හම්බුනේ. එයාගේ අතෙන් කිසිම මේ වියදමක් ගියේ නැහැ. So overall බැලුවම ඒක සිරා ජීවිතයක්. ඉතින් මේ මගේ තාත්තා ජර්මන් භාෂාවත් එක්ක මේ තියාගත්ත රිලේෂන්ෂිප් එක හින්දා. So සෑහෙන වටිනාකමක් තියෙනවා මට නම් කියන්න පුළුවන්. දැන් මේකයි වගේ ප්ලෑන්ස් වෙනස් වුණාට කමක් නැහැ right. ඔයාලට කවදා හරි දවසක මේ භාෂාව කතා කරන කෙනෙක්ව මුණ ගැහෙන්න පුළුවන්. මොකද මේ භාෂාව දන්නවා කියන්නේ ඔය ඇත්තට ඒගොල්ලන්ගේ කල්චර් එක ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් වගේ දේවල්ුත් ඉගෙන ගන්නවා. එතකොට එතනින් වුණත් ඔයාලට මිනිසුන් එක්ක කනෙක්ෂන් එකක් බිල්ඩ් අප් කරන්න පුළුවන් නම් එතනින් ගොඩාක් දොරවල් ඇරෙනවා. right? දැන් නෙල්සන් මැන්ඩෙලාගේ එක්තරා ලස්සන කියමනක් තියෙනවා. ඒකේ කියනවා if you speak to a person in English, you are talking to his brain. If you speak to him in his mother tongue, you are speaking to his heart. කියනවා කෙනෙක්ට ඉංග්‍රීසියෙන් කතා කරොත් එයාට තේරෙන භාෂාවකින් කතා කරොත් ඔයා කතා කරන්නේ එයාගේ මොළයට. හැබැයි ඔයා ඒ පුද්ගලයාට එයාගේ මව් භාෂාවෙන් කතා කරොත් ඔයා කතා කරන්නේ එයාගේ හදවතට. So මට හිතුණා මේක සෑහෙන ලස්සන කියමනක් කියලා නෙල්සන් මැන්ඩෙලාගේ. දැන් අවසාන මේ ප්‍රශ්නේ තමයි ජර්මන්ද ෆ්‍රෙන්ච්ද කියන එක right. මේකයි මම බයස්ඩ් මොකද මගේ තාත්තා ජර්මනියෙන් ඉගෙන ගත්තා. මාත් ඒ රටට කීප වතාවක් ගියා. මටත් ලොකු ආසාවක් තිබ්බා ජර්මනියේ මේ විද්‍යාඥයෙක් වෙන්න. and you know මගේ හේතුව සාධාරණයි කියලා මට හිතෙනවා. මොකද ජර්මන් භාෂාව බැලුවොත් it's one of the top scientific languages. ඒ කියන්නේ ඉංග්‍රීසි උඩින්ම තියෙන්න පුළුවන් maybe ස්පැනිෂ් දන්න ඊළඟ එක. හැබැයි ජර්මන් තාමත් මේ ඉහළින් තියෙනවා scientific community එකේ. මොකද ඇමරිකාව මේ ලොකු වෙන්න කලින් ජර්මනිය තමයි සයන්ස් වලින් එන්ජිනියරින් වලින් එහෙන ඇඩ්වාන්ස් මේ දේවල් තිබ්බේ. ඔයා ප්‍රෂන් ඇකඩමි ඔෆ් සයන්සස් ගැන හොයලා බලන්න. ඒ වගේ තැන් වලින් තමයි ඔය මැක්ස් ප්ලාන්ක්, අයින්ස්ටයින් වගේ කට්ටිය ආවේ. ඒ වගේම ජර්මන් බ්‍රෑන්ඩ්ස් බලන්න මේ ඔය Volkswagen, Audi, Mercedes එතනින් right එන්නේ. ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි කියලා වැඩක් නැහැ. ඒ වගේම අර ඒගොල්ලන් ලංකාවේ පටන් ගත්ත ඔය ජර්මන් ටෙක් කියන ඉන්ස්ටිටියුට්ස් ඒ සෑහෙන මේ world class right. මට ෆ්‍රාන්ස් ගැන වැඩි කියන්න දෙයක් නැහැ. මොකද මම එතනට ගිහිල්ලත් නැහැ. ඒ වගේම මම එතන වැඩ කරන පිරිස අඩුයි. නමුත් මගේ කොලැබොරේටර්ස්ලා ෆ්‍රාන්ස් වල ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ වුණත් top class research facilities තියෙනවා. ඉතින් මම බයස්ඩ් ඉඳ මම කියන්නේ ජර්මන් ඉගෙන ගන්න කියලා. නමුත් ෆ්‍රෙන්ච් වලත් benefits තියෙනවා. And like I said, it all depends on what your vision is. ඒ කියන්නේ හීන දකින්න ළමයි හොඳ තමාට වඩා එහා ගිය goals දාන්න. ඒ goals වලට complement වෙන විදිහේ skills build up කරගෙන යන්න. අපි මේ goals achieve නොකරන්න පුළුවන්. but at least කිසිම දෙයක් නොකරපු කෙනෙක්ට වඩා ඔයා සෑහෙන ඉස්සරහින් ඉන්නේ. and එතනින් ඔයාට තවත් දොරවල් ඇරෙන්න පුළුවන්. so there you have it guys. මෙච්චරයි මට කියන්න තියෙන්නේ. මම හිතනවා මම දීපු උත්තරය ප්‍රමාණවත් කියලා and all the very best.